මෙතන තමයි ධර්මයේ තිබෙන්නේ. මෙතන තමයි ධර්මයේ තිබෙන්නේ. මිනිසුන්ට ආදරය කරන දවසක්. අඟුලිමාල නාලාගිරි ලෝ සතුන් රාග පාපෙන් පිරි අජාසත් රජුරුවන්ගේ මගුල් ඇත යුධ ඇත රාකල සිය ගණනක් පවල දේවදත්ත විසින් බුදුන් වහන්සේව මරා දාන්න එවපු වෙලාවේ ඒ නාලාගිරිය ඇතා දන ගැහුවේ පාලියෙන් බණ කියලාද බුදුන් වහන්සේ? ඌට පාලි තේරුණාද? නෑ. වචන නැතුව මෛත්‍රිය. මෛත්‍රිය බලය ඉදිරිපිට 999ක් මරා දාපු 999ක් මරා දාපු අඟුලිමාල රහත් ඵලය ලැබුවේ ඒ මෛත්‍රිය ඉදිරිපිට මුල් සෙවූ වේදනා සාදනා ඉන් මිදු සේක මේලෝදානා අන්ධකාරේ නැසු මිහිරි සදහම් දෙසු ලෝපියානන් වඳින් සෑමදා ශ්‍රී සම්බුද්ධ රාජා වඳින් මා සැසිතිලුනා වඳින් අද පුද සුන්තනා එහි මෙත් මල් පුදා මා සැසිතිලුනා වඳින් සැබෑ වන්දනාව සැබෑ නමස්කාරය කොහොමද කරන්න ඕනේ? හද පුද සුන්තනා එහි මෙත් මල් පුදා හදවත පූජාසනයක් කරලා බුදු මැදුරේ තිබෙන මල් ආසනය නෙමෙයි හදවත පූජාසනයක් කරලා එහි මෙත් මල් පුදා මෛත්‍රියේ මල් වලින් ඒක පුරවලා පූජා කරලා මා සැසිතිලෝනා වඳින් බුදුන් වඳින්නලු එහෙම ආමිෂ පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට උන්වහන්සේ කැමති වුණේ ඒකයි. මුල් සෙවූ වේදනා සාදනා අනිත්‍ය අනාත්ම දුක්ඛ නැමැති අත්දැකීමේ මුළු ලෝකෙම වෙලිලා තියෙනවා. මේක ආගමක් නෙමෙයි මේක සත්‍යතාවයක් නේ. මිනිස්සු දුකෙන් වෙලිලා ඉන්නේ. බුදුන් වහන්සේ ඒ දුකට හේතුව හොයාගෙන ගියා. දුකට හේතුව හොයාගෙන ගියා. ඒ වඩුවව මම හොයාගත්තා. බුදුන් වහන්සේ අන්තිමේදී මේ ජයග්‍රහණය ලබනවා. මිනිසයා කියන්නේ පංචස්කන්ධයක්. මේ පංචස්කන්ධයකට එක්කාස වෙලා තියෙන තණ්හාව නිසා අපි රාගිකයි. එහෙම නැත්නම් අපි ද්වේෂ කරනවා. එක්ක අපි ඇලෙනවා, එක්ක අපි ගැටෙනවා. බුදුන් වහන්සේ කියනවා මේ දෙකම දුකක්. මේ දෙකම දුකක්. මේ තණ්හාවෙන් මිදෙන්න. මේ බැඳීම් වලින් මිදෙන්න. මේ හැම දෙයක්ම බොරුවක් කියලා අපි දන්නවා. මේකට ආගමක් අවශ්‍ය නැහැ. මේ සත්‍ය තේරුම් ගන්න. මේ ඇත්ත තේරුම් ගන්න. ආනාපාන සති භාවනාවෙන් උගන්වන්නේ මේ මහා බරපතල සත්‍යතාවය තමයි සරලව. ආනාපාන සති භාවනාව කරන්න කිව්වම අපේ සමහරුන්ට හිතේ ඒක බුද්ධ ආගමේ කියලා. ආනාපාන සති භාවනාව බුද්ධ ආගමේ නම් අනිත් සියලු ආගමිකයෝ හුස්ම නොගෙන සිටිය යුතුයි. ඔව් හුස්ම ගන්න එපා ඒක බුද්ධ ආගමේ. මේ කාගේ හරි උවමනාවකට මිනිස්සුන්ව බෙදන්න ආගමයි ජාතියයි භාෂාවයි ගෙනල්ලා දැම්මම රට හරක් වගේ සියලු දේ නියමෙටම වැළඳගෙන තියෙනවනේ. ආනාපාන සති භාවනා බුදුන් බෞද්ධ දර්ශනය කියන්නේ ලෝකෙ බිහි වෙච්ච විශිෂ්ට දර්ශනයක්. ඒක ආගමක් නෙමෙයි. ආගමක් නෙමෙයි. It's a great philosophy. ඒ විශිෂ්ට දර්ශනය ඇතුලේ මිනිස්සුන්ව ආගමකට හිර කරලා නැහැ. ආනන්ද හාමුදුරන්ට රහත් ඵලය ලබන්න බැරි වුණානේ බුදුන් වහන්සේට ඇලිලා හිටපු හින්දා. බුදුන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික. නමුත් බුදුන් වහන්සේට ඇලිලා හිටියේ එච්චර ආදරේ. ඒ නිසා රහත් ඵලය ලබන්න බැරි වුණා. බුදුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ආනන්ද හාමුදුරුවෝ රහත් ඵලය ලබන්නේ. ඒ ඇලීම නිසා. ඒ කියන්නේ මාවවත් අදහන්න එපා කියලා කියපු විශිෂ්ට දර්ශනයක් බුදුන් වහන්සේ එළියට ගේන්නේ. දුක් විඳින හේතු හොයාගත්තා. එතෙන්ට ගියා. හුස්ම ඇතුල් වෙනවා. හුස්ම පිට වෙනවා. හුස්ම එනවා. හුස්ම යනවා. මේ දිහා බලාගෙන ඉන්න. බලාගෙන ඉඳලා මොකද තේරුම් ගන්න තියෙන්නේ? එනවා යනවා. ඇති වෙනවා නැති වෙනවා. මේක ආගමක්ද? මේක සත්‍යතාවයක්. පරම සත්‍යතාවයක්. ඔබ නිලධාරියෙක් හැටියට ඔබේ නිල ඇඳුමේ සහ තනතුරේ බලය පාවිච්චි කළා නම් අයිති විදිහට ඒකේ විපාකය ඔබමයි විඳින්නේ. ඔබමයි විඳින්නේ.
එළියෙන් අඳපු ඇඳුමක තියෙන බලය පාවිච්චි කරොත් ඕනෑම මිනිස්සෙක් තමුන්ගේ ජීවිතය දුක වැළඳ ගන්නවා. මොකද ඔය අඳපුම්ම අපි ඔය ඇඳුම් ගලවනවා යම් වෙලාවක. ඒ නිසා මනුෂ්‍යයා තේරුම් ගත යුතුයි අනිත් අය විසින් අඳනු ලැබූ ඇඳුමේ බලයක් නැහැ. බලයක් නැහැ. බොහොම පැහැදිලි. ඔන්න ඔබට පුළුවන් නම් ඔය නිල ඇඳුමේ බලය පාවිච්චි කරලා කියන්න. මම ඔබට කියනවා ඔය වැරදි විදියට හිතන එක නතර කරන්න කියලා. අහනවද? අහන්නේ නැහනේ. ඉතින් එහෙනම් ඒකේ බලයක් නැහැ කියන්නේ. අහන්නේ නැහැ. ඔබට මර්ධනයක් විතරයි කරන්න පුළුවන්. ඔබට පාලනයක් සහ මර්ධනයක් විතරයි කරන්න පුළුවන්. එච්චරයි. ඊට වඩා මොකුත් කරන්න බෑ. මොකුත් කරන්න බෑ. එහෙනම් ඒ බල රහිත දේ බලයක් විදියට පාවිච්චි කරන්න ගියොත් මොකද සිද්ධ වෙන්නේ? අපේ රටේ සමහර නායකයින් මොකද සිද්ධ වුනේ? ඒ බල රහිත දේ බලය හැටියට පාවිච්චි කරන්න ගියාම එළියට විසුණා මොකද වෙන්නේ? බල්ලෝ වගේ ඉන්න වෙනවා ඊට පස්සේ. සැබෑ බලය තියෙන්නේ තමුන් තුල. අන්දපු ඇඳුමේ නෙමෙයි. තමා තුල. ඒ බලය තියන අය මහත්මා ගාන්ධිතුමා හොඳම උදාහරණේ. තමුන්ගේ අතින් වියාගත්තු ඇඳුමක් තමයි යන්නේ රෙදි කැල්ලක්. නේරුතුමා රට පාලනය කරද්දී මුළු රටම උපදෙස් ගත්තේ ගාන්ධිතුමාගෙන්. ගාන්ධිතුමා තමයි මේ මිලියන ගාණක් උඹලව මේ වගේ ඊටාම පුංචි කණ්ඩායමක් පාලනය කරනවා ලැජ්ජ නැද්ද කියලා ඇහුවේ. ඒක තේරුම් කරලා දුන්නේ මිනිස්සු අතර ඉඳගෙන. ඒ ගාන්ධිතුමා එංගලන්තේ මහරජිනි හම්බෙන්න යනකොට එහෙන් එංගලන්තේ උන් බලන් හිටියා. බලමු එංගලන්තේ කොහමද එන්නේ කියලා ඔය රෙද්ද ඇඳගෙන. ඇයි? වින්ටර් එකේ ගියේ. සීත කාලේ. ඒ නිසා සීත කාලේ සපත්තු දාන්න නැතුව ඉන්න බෑ එංගලන්තේ අයට. මේගොල්ල ගාන්ධිතුමාට hina වෙන්න බලන් හිටියා. අර අමුඩේ ගහගෙන. නිර්වත් වානරයක් හැටියට හැඳින්නුවේ. අර අමුඩේ ගහගෙන එංගලන්තේ එන හැටි බලමු කියලා. ගාන්ධිතුමා ඒ අමුඩේ ගහගෙනම තමයි බැස්සේ. තෙරපු දාලා නෙමෙයි. ඒ දැඩි සීත පරිසරය ඇතුලේ ඒ රෙද්දම ඇඳගෙන ඒ රෙද්දෙන්ම පොරවගෙන බැස්සේ. ටයිකෝට් දාලා ගියේ නැහැ. ටයිකෝට් අඳින්න පුරුදු නැති කෙනෙක් නෙමෙයි බැරිස්ටවරයෙක්. නමුත් මේ සත්‍ය තේරුම් ගත්තා. මේ ඇඳුමෙන් නම් ඔබලව පාලනය කරන්නේ. මේ ලුණු ටිකෙන් නම් ඔබ පාලනය කරන්නේ. එළියෙන් ඇඟට දාන ලුණු ටිකෙන් නම් පාලනය කරන්නේ. ඒක ප්‍රතික්ෂේප කරපන්. මිනිස්සුන් උඹේ ඇතුලේ ඒ බලය එළියට ගත්තම නේරුලා වගේ දේශපාලන නායකයෝ ගාන්ධිතුමා ළඟ දන ගැහුවා. ගාන්ධිතුමාට විරුද්ධ වෙච්චි බ්‍රිතාන්‍ය රටේ විස්තර විචාරකයෝ ගාන්ධිතුමාගේ අවමගුලේදී කියනවා ලෝකේ කිසිම දේශපාලන නායකයෙකුටවත් කිසිම මිනිසෙකුට මෙවැනි ජනතා උපහාරයක් ලැබිලා නැහැ කියලා. ඒ නිර්වත් වානරයට ඇඳුම නෙමෙයි වැදගත්. එළියේ තියෙන දේ නෙමෙයි වැදගත් වෙන්නේ අතුලාන්ත බලය. ඒ බලය අඳුනගත්තොතින් මොනවද කරන්න බැරි? මේ භවයේදී මුළු දියදායි එකතු නොවෙනු ඇත අප ආයේ පවස නිවන දිය පොදක් නොවී ඔබ ඇයි මහා සාගරයක් වූයේ මේ භවයේදී මුළු දියදායේ එකතු නොවෙනු ඇත අප ආයේ පවස නිවන දිය පොදක් නොවී ඔබ ඇයි මහා සාගරයක් වූයේ. අපි කවදාවත් මුහුදට යනකොට මුහුදෙන් වතුර බොන්න බලාගෙන යන්නේ නැහනේ අපි. අපි වතුර බෝතලයක් අරන් යනවා. ඇයි එච්චර වතුර තියෙද්දි අපි බෝතලයක් අරන් යන්නේ? අපි දන්නවා මුහුදේ නාන්න වතුර තියෙනවා. බොන්න නෑ. මේකනේ ඇත්ත. ඇයි අපේ විවාහ ජීවිත අසාර්ථක? ඇයි අපේ පවුල අසාර්ථක? මුහුදෙන් බොන්න වතුර හොයන හින්දා. කොච්චර දුන්නත් මදි ඇයි? කොච්චර දුන්නත් මදි. මේ ගෑණිව සන්තෝෂ කරන්න මේ පඩිය නෙමෙයි මම රස්තා 3ක් කරන්න වෙයි කියලා හිතෙනවා. හැබැයි 3ක් කරලා බලන්න ඒත් මදි. ඇයි ඒ? මොකද්ද හේතුව? මේ අත්‍ය තේරුම් නොගැනීම.
අපි එක දෙයක් මතක තියාගන්න ඕනේ. මං ගෙදරින් එළියට බහිනකොට මගේ බිරිඳගෙන් මට දුවෙක් ඉන්නේ අවුරුදු 15යි. මගේ දුවගෙන් බිරිඳගෙන් වෙන් වෙලා යනකොට මං හැමදාම දැන් හිතනවා මේ මං ඕන්ව හමු වෙන අන්තිම මොහොත කියලා. මම අද ගෙදරින් එළියට බහලා එනකොට මං ඒක මෙනෙහි කරලා තමයි ගෙදරින් ආවේ. මේ දෙන්නම හම්බෙන අන්තිම මොහොත වෙන්න බැරිද? පුළුවන්. මට ආපහු ගෙදර යන්න නොලැබෙන්න පුළුවන්. මං වගේ ජීවිතේ හැමදාම ඒක භාවනා කරනවා දැන්. එතනදී මගේ බිරිඳටයි මගේ දරුවටයි මගෙන් වෙන්න තියෙන වැරදි ගොඩාක් නතර වෙනවා. ගොඩාක් නතර වෙනවා. ඒ අන්තිම සැරේ නම් මට හමු වෙන්නේ. මං ඒ දෙන්නට මගේ උපරිම ආදරය දීලා එන්නේ. මේ භවයේදී මුළු දියදායේ එකතු නොවෙනු ඇත අප ආයේ පවස නිවන දිය පොදක් නොවී ඔබ ඇයි මහා සාගරයක් වූයේ. අපිට වතුර ටිකක් දෙන්න විතරයි තියෙන්නේ අනිත් එක්කෙනාගේ තිබහ නැති කරන්න. හැබැයි අපි මොකද කරන්නේ? ලොකු සාගරයක් වෙන්න හදනවා මැරෙනකම්. ඊට පස්සේ ගෙදර ඉන්නෝ බොණ්ඩ වතුර නැතුව මැරෙනවා. එහෙම නෙමෙයිද වෙන්නේ? මම ලොකු පොල් වත්තක් අරන් දෙන්න මාංශ වෙලා රෑ දවල් වැඩ කරනවා. මගේ ගැහණි මට කියනවා මේ බෑය ගාලා දීපන්කෝ. නේ. ඒක ඉල්ලන්නේ එච්චරයි. අනේ මේ පොල් බෑය ගාලා දෙන්න කියලා මූ වතු හොන්න යනවා. පොල් වතු ගන්න යනවා. මැරෙනකම්ම පොල් වතු ගන්න මිනිහා මාංශ වෙනවා. ගෑණිට පොල් බෑයක් ගාලා දෙන්නේ නෑ. වත්තත් නෑ බෑයක් නැතුව තමයි මැරෙන්නේ. ඔබ ගැන ඉපදෙන සිටිවිල්ලේ අවසන මුල වෙයි ලතවිල්ලේ. ඔබ ගැන ඉපදෙන සිටිවිල්ලේ අවසන මුල වෙයි ලතවිල්ලේ. වෙරළෙහි ගල් පරයක් විය හැකි නම් තෙමුණත් ඇත කරලිය රැල්ලේ. මට තෙමෙන්න නම් ඕනේ. ගල් පරයක් වුණාම ඇතිනේ. මේක බොණ්ඩ ගියාමනේ වැඩේ තියෙන්නේ. මගේ ගෑණි ළඟ මට ඕන තරම් මට අවශ්‍ය දේ තියෙනවා. ඒ වුණාට මං ඉල්ලන්නේ මේක ළඟ නැති එකන්නේ ගිහිල්ලා. දැන්. එතකොට එන්නේ කසල් හැමදාම. මගේ ස්වාම පුරුෂයා ළඟ නාන්න තියෙන බිරිඳකට අවශ්‍ය දේ. හැබැයි ඉල්ලන්නෙම නැති එකක් බලලා. වෙරළෙහි ගල් පරයක් විය හැකිනම් තෙමුණත් ඇත කරලිය රැල්ලේ. සුදු මුදු වැල්ලෙහි නතර වෙලා රළ පස රළ රැලි නගිනු බලා. සුදු මුදු වැල්ලෙහි නතර වෙලා රළ පස රළ රැලි නගිනු බලා. සුසුම් බලලු උඩුගුවනට යවනෙමි පැතුම් සඳුන් හද ගලෙහි උලා. මේ භවයේදී මුළු දියදායේ එකතු නොවෙනු ඇත අප ආයේ පවස නිවන දිය පොදක් නොවී ඔබ ඇයි මහා සාගරයක් වූයේ. වල්ලට ගිහිල්ලා මූද දිහා බලාගෙන එක සත්‍යතාවයක් මෙනෙහි කරන්න කියලා කියනවා. මොකද්ද? රැල්ල එනවා යනවා. පවතින්නේ නැහැ, නවතින්නේ නැහැ. එනවා යනවා. මේක තමයි ජීවිතයේ සරලම ඇත්ත. කිසිම දෙයක් ස්ථිර නැහැ. අනිත්‍යයි. කිසිම දෙයක් ස්ථිර. ඒක ඇත්තයි. ඒක ඇත්තයි. සුසුම් වලලු උඩුගුවනට යවනෙමි. සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන සුසුම් හෙලනවා කියලානේ. සුසුම් හෙලනවා කියන්නේ හරි පරාජිත අත්දැකීමක්, දුකක්. මේ සින්දුවේ කියනවා සුසුම් වලලු
උඩුගුවනට යවනෙමි. සුසුම් හෙලන්න එපා. සුසුම් වලලු උඩුගුවනට යවන්නලු. පැතුම් සඳුන් හද ගලෙහි උලා. ජීවිතේ කවමදාවත් ඔබේ සිහින තව කාටවත් කියන්න එපා. ඒක තමයි ඔබේ පරාජයේ ආරම්භය.